මහත්මයාණනි ආයුබෝවන්. අද අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රී සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයේ කන්තලේ. ඉතින් විශේෂයෙන් අපි මේ ස්ථානට එන්න තීරණය කළේ අද විශේෂ වැඩසටහනක් මේ සිද්ධ වෙනවා. ඒ තමයි ශිෂ්‍ය නායකයන්ට බැච් බලන් දෙන වැඩසටහනක්. ඉතින් ඒ සඳහා අපි සහභාගී වෙනවා සේම අපි අද බලාපොරොත්තු වෙනවා මේ කන්දේ පන්සල කියන එක පිළිබඳව පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයක් කියන එක අපිට අවබෝධ වෙලා තිබෙනවා. මොකද අපි නැගපු ස්ථාන අපිට දැකගන්නට හැකියාව ලැබුණා පරණ පියගැට පෙළ. ඉතින් මේ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ඒ අතීතයේ සොයාගෙන ගමනේ අපි අද ස්වාමින් වහන්සේත් සමගත් මේ ඉතිහාසය පිළිබඳව සොයාගෙන යන්න ඒ වගේම උන්වහන්සේගෙන් ඒ පිළිබඳව ආවර්ජනය කරන්න බලාපොරොත්තු වෙනවා. දහම් පාසලේ ඉගෙනුවා. පාසල් ගුරුවරයෙක් වුණාට පස්සේ දහම් පාසලේ උගන්වන්න ගියේ නැහැ. විශ්‍රාම ගත්තට පස්සේ නැවත දහම් පාසලට ගියා. මගේ නම පද්මසිරි. පද්ම කියන්නේ අපිරිසුදු වෙන්න පුළුවන්ද මට? බැහැනේ. මම පිරිසිදුව කොහොම හරි ඉන්න ඕන. ඒකට හේතුව තමයි දැන් අපිට නරක වචන කියලා ළමයි බනිනවනේ. මගෙන් අහනවා මොකද මේ වුණාද? අපේ දහම් පාසලට යනකොට පුංචි කාලේ මම නම් පුංචි කාලෙම දහම් පාසල අම්මා කෙනෙක් මට ඇවිල්ලා කිව්වා 11 පන්ති අම්මා කෙනෙක් අනේ සර් අපේ කොල්ලා කෑම PG यहाँ से नहीं कहा एक माही සියලුම දුරදරුවන්ට තේවල සංගමය සූදානම් කරලා තියෙනවා කියලා ඉතින් මේක ඉක්මනින් අවසන් කරමු කියලා. ඒකට අනුගාමිකයන් දිහා බලලා අනුගාමිකයන් අපේ සෙනඟ දෙන්නේ අද අපි අපේ පදයෙන් દ્વારા දෙතර කඳුළු ප්‍රවාහගෙන ඉහළට අපේ ආදරණීය මුනේ නම් සිට යවුනෝ
ඒගේ ලබුණයි පෙන්වන්න ආවේ ශ්‍රී ඥානාලංකාර දහම් පාසලට පැමිණියට පසු මේ ස්ථානයේ තියෙන සුන්දරත්වය පාරිසරික අතින් වැදගත් ඒ වගේම ජෛව විවිධත්වයෙන් වැදගත් සුවිශේෂී පරිසර භූමියක් තුල පිටා තිබෙන මේ කන්දේ පන්සල. ඔබට පේනවා ඇති අර ඈතින් පේන්නේ කන්තලේ සීනි කර්මාන්ත ආයතනයට අයත් ඉඳන් ටික. ඒ වගේම කන්තලේ මහාවාරි වලට අයත් ඉඳන් ටික ගොවිත් ජනපදයක් මේක. ඒ වගේම යුනිට් 3 4 5 වගේම වෙන්ප්‍රාසන්පුර වාංගල ආදී ප්‍රදේශ ගම්මානයේ විස්තරට හරි සුන්දරව නේද බලාගෙන ඉන්න එක කියලා තියෙනවා. ඉතින් මේ කන්තලේ කියන්නේ සුන්දර ප්‍රදේශයක්. අපි පෙන්වන්නට ආවේ අද මේ වැඩසටහන වෙන අතරතුර මේ තියෙන සුන්දරත්වය. අපිට මේ සංචාරක කර්මාන්තයේ දෙනවනම් ඒ සඳහා මේ වටපිටාව මේ ස්වභාවික සම්පත් මේ ස්වභාවික සිටිජය ගොඩක් බලාගෙන ඉන්න හැකියාව තිබෙනවා. ඉතින් හිරු උදා වෙන්නේ නැගෙනහිර පළාතේ නැගෙනහිර පැත්තේ මේ දිශාවට වෙන්න. උඩට වෙන්නේ නැති වාංගලේ යව පවා මේ ස්ථාත නිරීක්ෂණය වෙනවා. නර ස්ථානයේදී වාංගලේ යව පවා නිරීක්ෂණය වෙනවා. ඒ කින්නියා ප්‍රදේශය පවා දිස් වෙනවා. මෙම ස්ථානට පැමිණෙන්න ඕන මට අර ඈතින් පේන ස්ථානේ තමයි කොප්පිගල වගේ ඈතින් පේන්නේ. ඒ තමයි වලස්කන්ද කියන ස්ථානය. අපි විශේෂයෙන් වලස්කන්දට යන්න අනාගතේ බලාපොරොත්තු වෙනවා. එම ස්ථානයේ පිහිටලා තිබෙන කොටවෙහෙරක් සහ අතුන්ගේ මරණ සිදුවන ස්ථානයක්. ඒ කියන්නේ ඒකට කියන්නේ අපි ඇත්සොහනක් තියෙනවා කියන එක බොහෝ දිනෙක කියලා තිබෙනවා. අපි දවසක අනිවාර්යෙන්ම ඒ ස්ථාන රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිහිල්ලා බලමු මේ අතීතය සොයන අවස්ථාවේදී අපි ස්වාමීන් වහන්සේලාගෙන් සහ මේ ගුරු මහත්මයාගෙන් අහලා බලමු මෙහි තිබෙන මොකද්ද මේ අතීත කතාව මේ කන්දේ පන්සල කියන එක සම්බන්ධව. කන්තලේ ජලාශය. මම ඉස්සරහින් තිබෙන්නේ කන්තලේ ජලාශය. ඉතින් ඒ වගේම මගේ වම් අත පැත්තේ තියෙන්නේ බෑකන්දර ජමාලියාවේ. ඒ වගේම දකුණු අත පැත්තේ අපි කන්දේ පන්සල. නැත්නම් ශ්‍රී ඥානාලංකාර දහම් පාසල රාජාපියාවේ. මොකද මේක විශේෂ වැඩ ක්ලාසයක් අද සිද්ධ වුණා. මොකද මේ පාසල් ළමුන් අතර අධ්‍යාපනයේදී අපිට මඟහරින්නට බැරි දෙයක් මේ දහම් පාසල් දැනුම ලබා දීම. ඉතින් මේ පන්සලත් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඕනේ. මොකද මේ තමයි අපේ ගුණධර්ම, අපේ ශිෂ්ටාචාරය, අපේ ඉතිහාසය, ඒ වගේම අපේ ආගමත් එක්ක බැඳුණු බොහෝමයක් දේවල් සිද්ධ වෙන ස්ථානය තමයි මේ පන්සල. අපිට අපේ ජීවිතේ පන්සල අපිට කවදාවත් මඟහරින්න බෑ. මොකද අපි දහම් පාසල් දැනුම අපේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. ඔබ දන්නවා මේනකොට බොහෝමයක් දරුවෝ විනය අතින් හරි පල්ලෙහා මට්ටමක තිබෙන්නේ. ඉතින් මේ දහම් පාසල් දැනුම අපි ලබා දෙන්න ඕනේ. ඒවා පෙන්වන්නට ආවේ අද මේ කන්දේ පන්සල කියන ස්ථානයේ පිහිටලා තිබෙන ආකාරය. මේ කන්දේ පන්සල ජීවිතේම මේ කතාව ගත්තාම අපිට මේකට කන්දේ ජලාශයේ වෙනකොට රූපත් රාශියක් මතුවෙමින් පවතිනවා. කන්දේ ජලාශයේ ජල මට්ටම පල්ලෙහාට පහළ මට්ටමකට පවතින්නේ. ඉතින් මේ වියලු කාලගුණෙත් එක්ක මේ පරිසරයේ අපිට පේන විදිහ ඉතින් අපි ගිහිල්ලා බලමු උඩට කන්දේ පන්සල රජමහා විහාරයක් කියන එක මට මතකයි. නමුත් ඒකේ අතීතය අපි හරියටම දන්නේ අපි ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන අරුත් කතා බලමු. අපි ගිහිල්ලා බලමු තව දුරටත් භූමියට මොකද ඒතර මොකක්ද ඉදි කරලා තියෙන්නේ කියන එක බලමු.
තමයි අපි කතා බහලා කතා බහ මාතෘකාව චෛත්‍ය ස්ථානයේ ඊටම රමණීය ප්‍රදේශයක්. අපිට පේනවා ඇති එහා පැත්තේ තියෙන්නේ චෛත්‍ය කියන්නේ අන්තිමවසල වගේම එහා පැත්තේ තියෙනවා චෛත්‍යයක්. මේ ස්වභාවික කඳු දෙක අතර තමයි කන්දලේ ජලාශය කරලා තිබෙන්නේ. මෙන්න මේ චෛත්‍ය සහ බෑකන්දර මහ විහාරයේ එහා පැත්තේ තිබෙනවා. ඉතින් හරි පරිසර සංවේදී කලාපයක්. ඒකට පේනවා ඇති ගම්මාන එම ස්ථානයේදී ගම්මාන රාජ්‍යයක් තිබුණ දැන්ගෙන ඉන්න හැකියාව තිබෙනවා. ඉතින් මේලි කාලගුණයක් මේනකොට ත්‍රිකුණාව දිස්ත්‍රික්කයට ඇති වෙලා තිබෙන්නේ. ඉතින් අපි ස්වාමින් වහන්සේත් සමග කතා බහ කරලා බලමු. මෙතන යම් මේ නිදාන් වස්තුවක් තිබුණා කියන මතවාදයක් ජනප්‍රවාදයක් තිබෙනවා. ඒ නිදාණය නිදන් සොරුන් විසින් වරින් වර කැණීම් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක ආවරණය වෙන පරිද්දම මෙන්න මේ චෛත්‍ය රාජාරණ වහන්සේ කියන එක තමයි මේ ජනතාව අපිට කිව්වේ. ඉතින් ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ පුරා විද්‍යාත්මකව කැණීම් කරලා හෝ ඒ පිළිබඳව ගවේෂණාත්මක තොරතුරු සතුව නැහැ. මේ ප්‍රදේශයේ සතුව නැහැ. ඉතින් යම් ජනප්‍රවාද දිනවා ගම්මානයේ ජීවත් වුණු එදා ඉඳලා මේ ප්‍රදේශයේ ජීවත් වුණු ජනතාවගේ යම් මතයක් තිබුණා මෙන්න මේ ස්ථානයේදී දිනා කියන වස්තුව දෙවන අබ්බෝ නිරිදුන් විසින් සම්පත් කරන වස්තුවක් තිබුණා කියන ඒක ඉදන් සරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙන්න මේ ස්ථානයේ චෛත්‍ය නිර්මාණය කරා කියන එක තමයි අපි තොරතුරු ගවේෂණය කරලා බලමු. ස්වාමීන් වහන්සේගේ විමසා බලමු. මේ පිළිබඳ උන්වහන්සේගේ තිබෙන දැනීම, උන්වහන්සේගේ තිබෙන අදහස් අපි සොයා බලමු. තවත් සුළු වෙලාවකින් ගිහිල්ලා. ඊට කන්දේ කන්සල ස්වාමීන් වහන්සේගෙන් කතා බහ කරලා යන්න. මේ තිබෙන ඉතිහාසය පිළිබඳව සොයා බලන්න. ඒ උන්වහන්සේ දන්නවද උන්වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරමින් ප්‍රදේශයේ බොහෝමත්ම සේවාවක් සිදු කරන ස්වාමීන් වහන්සේලවක්. ඒ වගේම දහම් පාසල් කරන අධ්‍යාපනය ලබා දුමි. ඒ වගේම මේ ප්‍රදේශයේ තිබෙන මේ ප්‍රදේශයේ තිබෙන බොහෝමයක් පිරිස් වලට උන්වහන්සේගේ අනුදැනුම උන්වහන්සේගේ උපදෙස් ලබා දෙන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් අපි අහලා බලමු මේ ඉතිහාසය සහ තියෙන ගම අතර තිබෙන සම්බන්ධතාවය සහ ජනප්‍රවාදයේ පවතින කතා බහ අපි ආරම්භ කරමු. අපේ ගම් මෙතන පුරාණ නාමයක් පවතිනවා. ලිඛිත තොරතුරු අපි ගාව නැහැ. පුරාණ ගංගාසෙන් පබ්බත විහාරයේ කියන නාමය අපි මුල් කාලේ මම මෙතෙන් මුලින්ම වැඩම කළේ 2000 වසරේ. මුලින්ම පාතකුවේ. එතකොට මෙතන විහාරස්ථාන ටික කාලයක් පාළුවට ගිහිල්ලා තිබුණා. එහෙම පැවතුන තරම්. නමුත් මෙතන ඓතිහාසික වශයෙන් අපේ කැණීම් සිදු කරලපු ස්ථානයක් නෙවෙයි. කැණීම් කරපු ස්ථානයක් නෙවෙයි. එහෙම තොරතුරු සත්‍ය තොරතුරු නැහැ. නමුත් මෙතන වර්තමානයේ පවතින තත්ත්වයට ආරම්භ කළා තින්නේ 1985 අවුරුද්දේ ලක්මිනී බණ්ඩාර කියන මහත්මයා ඇතුළු සත්පුරුෂ පිරිසක් තමයි මෙතන ආරම්භ කළා කියන්නේ. ඒ වසරේ ආරම්භ කරලා ස්වාමීන් වහන්සේලා වඩා හිඳුලා වසලා එම කාලයක් ගත වෙලා තිබෙනවා. ඊට පස්සේ වසර කීපයක් කිසිම ස්වාමීන් වහන්සේලා මෙතන වැඩ හිඳින්න නැතුව පාළුවට ගිහිලා තිබුණාට පස්සේ තමයි අපි අබ්බෝගම අපේ නායක හාමුදුරන් වහන්සේට ආරාධනා කරේ මේ ස්ථානේ බාර ගන්න කියලා. ඊට පස්සේ අපි වැඩම කළේ. එතනින් පටන් මෙතන ස්ථානයේ සංවර්ධන කටයුතු අපේ අබ්බෝපුර ඥානාලංකාර කියන ලොකු හාමුදුරන් වහන්සේ කරගෙන ගියා. ඊට පස්සේ 2013 වසරේ ජූනි 2 වෙනිදා මේ ස්ථානයේ දහම් පාසලකුත් ආරම්භ කළා. මේ ළමයිගේ දෙමව්පියන්ගේ ඉල්ලීමක් තිබුණා දරුවන්ට දහම් දැනුම ලබා දෙන්නට කියන අදහසක් එක්ක ඉල්ලීමක් එක්ක මේ දහම් පාසල ආරම්භ කළා. ඉතින් දහම් පාසල ආරම්භ කළා අදට වසර 13ක් විතර ගත වෙනවා. ඒ වගේ මේ දහම් පාසලේ අද දරුවන්ගේ නිල ලාංඡන පැළඳවීම උත්සවයේ තමයි ඔබතුමාලා වීඩියෝ ගත කරගන්නට යෙදුනේ. ඒ වගේම පුරාණ කියමනක් තියෙනනේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පයට අනුව හැබැයි ගොඩ නැගුණු තැනක් කියලා මෙතන තියෙනවා. කඳු මුදුනක විහාරස්ථානයේ තියෙන්නේ බොහොම රමණීය ස්ථානයක්. සංවේදී කලාපයක්. ඔව්. ලස්සන තැනක්. ඒ නිසා ශ්‍රමණ ගුණ වඩන අපිටත් ඇත්තටම බොහොම සුව පහසු තැනක්. සුව පහසු ලෙස මේ ගුණ වඩන්න. මොකද මනුස්ස සමාජයෙන් ටිකක් ඩිං තියෙන්නේ. හරි බාහිරයි. ඒ වගේම වැවේ එන සිසිලයි
ඒ ස්වභාවයත් එක්ක වන පරිසරයත් එක්ක එතන බොහොම රමණීය තැනක් ශ්‍රමණ ගුණ වඩන්න. ඒ නිසා ඒ ශ්‍රමණ ගුණ වඩන ස්වාමීන් වහන්සේලා මේ වෙන විට 9 පමණ මෙතන වැඩ ඉන්නවා. ඒ වගේම සතර පේරුවේ දායකකාරක ආදී සස්පුරුෂ පින්නතුන් නිරතුරුවම සිව්පස ප්‍රත්‍යූපකාර නෝඩුව සංඝයා උදෙසා පිරිනමන බොහොම උද ස්ථානයක් අපි මේ වැඩ ඉන්න ස්ථානය කියලා අපිට සතුටින් කියන්න පුළුවන්. අද කැමිනියේ සම්පූර්ණ අපි ගිහිල්ලා බලමු ඇතුළට චෛත්‍ය සම්බන්ධව සොයමු. අපි ගිහිල්ලා අපි කතා කරපු කන්දේ වංශල යම්ති විහාරස්ථානයේ වැඩවසන පිළිම වහන්සේ. එතකොට ඔබ දන්නවා මේ පිළිම වහන්සේ ගොඩනගන්න මේ ගමේ දායකයන් විශාල කැපකිරීමක් කරා කියන එක විශේෂයෙන් සඳහන් කළා. ලක්මිනී කියලා මුදලාලි කෙනෙක් සහාය පවුලේ අය මේ සඳහා විශේෂ දායකත්වයක් ලබා දුන්නා කියන එක. ඉතින් ඔහුට රැස්වුණු මේ ගමේ ජනතාවගේ මහන්සියෙන් තමයි මේක මේ විහාරස්ථානයේ 1985 වර්ෂයේදී ආරම්භ වුණා කියන එක තමයි ස්වාමින් වහන්සේ අපිට පැවසුවේ. නමුත් ඉතිහාස කතාවක් ඇති ඒක තව වෙනකම් පුරාවිද්‍යාත්මක කැණීමක් සිද්ධ කරලා නැහැ. එහින්තරතුරු රැස් කරගෙන නැහැ. නමුත් ඔබට පේන නැති මේ ප්‍රදේශීය ජනතාව ඔවුන්ගේ තිබුණු දහඩිය මහන්සිය මුදල් සහ කාලය කැප කරලා අපේ ආගම වෙනුවෙන් දැක්වූ මෙවැනි නිර්මාණ ආගමට තිබුණු ලැබියාව මෙම ස්ථානයට පැමිණෙනකොට මේ කන්දක් උඩට මේ බඩු භාණ්ඩ ආදිය ගෙනල්ලා මේ ඉදිකිරීම කරන්න සෑහෙන මහන්සියෙන් නැති බොහොමයක් පිළිස් මේ වෙනකොට ජීවතුන් අතර නැතුවත් ඇති. ඉතින් ඔන්න ඒ සියලු දෙනාටත් අපි නිවන් අවබෝධ වෙන්න ප්‍රාර්ථනා කරන අතර අපි පෙන්වන්නට ආවේ අද වැඩසටහන ඇත්තටම දරුවන් වෙනුවෙන් සිද්ධ වුණ වැඩසටහන. ඊට සමගාමීව මේ සුන්දර පරිසරය තුල පිහිටි මේ මනරම් කන්දේ පන්සල කියන ස්ථානයේ වපසරිය සහ මේ චෛත්‍ය ඒ වගේම මේ පිළිම වහන්සේලා අපිට අද පෙන්වන්නට අවශ්‍ය වෙලා තිබුණා. ඔබට ඉතින් රැඳී ඉන්න තවදුරටත් අපි තවදුරටත් ගවේෂණය කරලා බලමු වටපිටාවේ තියෙන සුන්දරත්වය. ඉතින් අපි ආවේ විශේෂයෙන් වැඩසටහනක් සිද්ධ වුණා මේ දහම් පාසල් දරුවන්ට බැච් සිස නායක බැච් කලන්දර වැඩසටහනක් සිද්ධ වුණා. ඉතින් අපි බොහොමයක් දහම් පාසල් වලට ගිහිල්ලා තියෙනවා, පන්සල් වලට ගිහිල්ලා තිබෙනවා. විහාරස්ථානවල වැඩවසන ස්වාමීන් වහන්සේලාත් එක්ක අපි කතා බහේ නිරත වෙලා තිබෙනවා. ඉතින් මේ කන්ද පන්සලේ අපි දැක්කා ශ්‍රී ඥානාලංකාර දහම් පාසලේ අපි දැක්කා හරි වෙනස්ම විදිහේ වැඩසටහනක් අද සිද්ධ වුණා. වෙනත් තැන්වල දකින්න බැරි වුණ වගේ හරි සුන්දර වැඩක් සිද්ධ වුණා. ඒ පරිසරයත් එක්ක අපිත් එක්ක අද මේකේ මෙහි ගුරුතුමිය රැඳී සිටිනවා. අපි අහලා බලමු ටීචර්ගෙන් කොහොමද මොකක්ද අද මේ සිද්ධ වුණේ සහ මේ දහම් පාසලේ තියෙන ඉතිහාසය සහ වර්තමානයේ මේ වෙනකොට දරුවන් අතරට අධ්‍යාපනය ගෙනියන්න සහ කරන ආකාරය අපි අහලා බලමු ටීචර්ගෙන්. අයිබෝන් ටීචර්. අයිබෝන්. කොහොමද ඉතින්? අද මොකද්ද මේ විශේෂ වැඩසටහනක් මම දැක්කා මෙතන සිද්ධ වෙනවා. මොකද්ද අද මේ සිද්ධ වෙන්නේ? මොකද්ද මේකේ ආරම්භය? මොකද්ද මේ පෙන්වන්න උත්සාහ කළේ? මොකද්ද අපේ දහම් පාසල තුල අද සිදුවන විශේෂාංගය තමයි මේ ශිෂ්‍ය නායකයන් තෝරා ගැනීම. ඒ ශිෂ්‍ය නායකයන් තෝරා ගැනීමේදී මම හුඟක් දුරට බැලුවේ දැන් ඉදිරියේදී මේ දරුවන් නායකත්වයට හුරු කිරීම එක. ඊළඟට විනයානුකූල දරුවන් පිරිසක්. ඒ වගේම සමාජයට යහපත් දරුවෙක්, ශිෂ්ට සම්පන්න දරුවෙක් බිහි කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව තිබුණේ.
එතකොට මේ දහම් පාසලේ අතීතය ගැන කතා කරොත් මේ දහම් පාසල ආරම්භ කරන්නත් මූලික වුණේ මම්මයි. එතකොට ඒක තමයි විශේෂම මෙන්න අපි අද විශේෂම දේ. මොකද දහම් පාසල ආරම්භ කරන්නත් මුල්ලුණු ගුරුතුමිය තමයි අපිත් එක්කම රැඳී සිටින්නේ. ඉතින් බලන්න අපි හරි වාසනාවන්තයි. තවදුරටත් ඒ අධ්‍යාපනයේ මේ වර්තමාන ඉන්න දරුවන්ට ලබා දෙන ගුරුතුමියක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. කියමු බලන්න ඉතින් අතීතයේ. මම අතීතයේ කියන්නේ මම කෑගල්ලේ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ පොරේක විදියට සේවය කරා. එහෙදිම මේ තමයි විශ්‍රාම ගත්තේ. ඒ විශ්‍රාම අරගෙන කන්තලි ප්‍රදේශයට ආවට පස්සේ මට හිතුණා මේ දුෂ්කර ප්‍රදේශයක දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ඊළඟට සාර ධර්ම පුහුණුවක් ඇති කරන්න. ඒ නිසා මම මේ පන්සලේ හිටපු නායක හම්බුරුත් එක්ක කතා කරලා කිව්වොත් දහම් පාසලක් මේ පන්සල තුල ආරම්භ කරමු කියලා. ඊට පස්සේ අපේ නායක හම්බුරුත් කැමති වුණා. කැමති වෙලා මේ ළමයි 32කින් ගුරුවරු 5 දෙනෙකුගෙන් ආරම්භ කළ දහම් පාසල අද මේ වෙනකොට සිසුන් 20ක වගේ ප්‍රමාණයක් මේ දහම් පාසල තුල ඉගෙනම ලබනවා. එතකොට මගේ එකම බලාපොරොත්තු ගුරුවරු 15ක් මේ වෙනකොට සේවය කරනවා. ඒ අයත් බොහෝම හොඳින් මේ දහම් පාසලට දරුවන්ගේ අධ්‍යාපනයට හොඳ කැප වෙලා කටයුතු කරන ගුරු මණ්ඩලයක්. ඒ වගේම මගේ එකම බලාපොරොත්තු දැන් මගේ ගුරු සේවය ගත්තොත් මගේ ගුරු සේවයේ අවුරුදු 32ක් ඊළඟට දහම් පාසල් ගුරු සේවය අවුරුදු 13ක් එතකොට ගුරු සේවය අවුරුදු 45ක් දරුවන් අතර ඉන්න මම බොහොම කැමතියි. ඒ වගේම හොඳ දරුවෙක් සමාජගත කරන්නට මගේ එකම බලාපොරොත්තුව තමයි ඒක තමයි මම මේ දහම් පාසල් තුලින් බලාපොරොත්තු වෙන්නේ. සමාජයට හොඳ දරුවෙක් බිහි කරලා දෙන්නේ. එක්කෙනෙක් හරි සමාජයට හොඳ කෙනෙක් ගියොත් මුළු සමාජෙම හැඩ ගැහෙනවා. ඒ නිසා මගේ එකම බලාපොරොත්තුවක් ඒකයි. ඒක තමයි එකම බලාපොරොත්තුව. ඉතින් ඒක තමයි අපේ ආදරණීය ගුරු මාතා මම හිතන්නේ කිසිම වේතනයක් කිසිම වැටුපක් ලබන්නේ නැතුව තමයි මේ සමාජ සේවාව මේ කටයුතු වලින් වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඔවුන්ගේ තිබෙන කාලය, ඔවුන්ගේ ශ්‍රමය, ධනය, ඔවුන්ගේ ශ්‍රමය මේ සියල්ල කැප කරලා තිබෙනවා දරුවුන් වෙනුවෙන්. ඉතින් අය පාසල් අධ්‍යාපනයේ ගුරුවරියක් විදියට කටයුතු කරලා ඉන් පසුව අවුරුදු මම හිතන්නේ 45ක් ඉතින් අවුරුදු 45ක් මේ ප්‍රදේශයට පැමිණලා මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මේ කන්දේ පන්සල කියන ශ්‍රී ඥානාලංකාර දහම් පාසලට අනියුක්ත වෙලා ඒ දරුවන්ට ඇයගේ තිබෙන පාසල් කාලේ ඉඳලාම තිබෙන අධ්‍යාපනය ඒ සියල්ල ලබා දෙන්න හොඳ දරුවෙක් බිහි කරන්න අන්න බලන්න තිබුණු අදහස් හොඳ දරුවෙක් බිහි කරන්න ඒ වගේම හොඳ පුරවැසියෙක් රටට බිහි කරන්න තමයි මේ වෙනකොට කටයුතු කරමින් පවතින්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා තව දුරටත් මේ වගේ සමාජ සේවයේ නිරත වෙලා මේ වගේ දරුවන්ට යහපත් කටයුතු සිද්ධ කරන්න ඔබතුමියට දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම කෝල්දෙනි මේ හරහා ඔබතුමියට ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. ශ්‍රී ඥානාලංකාර දහම් පාසල අතර පිටලා තිබෙන්නේ ඉතා පරිසර සංවේදී කලාපයක් තුල කිව්වොත් මම නිවැරදි. මොකද මේකට පීසෙන්න තියෙන එකක් පඩිපෙළ මාර්ගයකින් අනිත් පැත්තෙන් තියෙනවා ප්‍රධාන මාර්ගයක් ඉදි කරලා. ඉතින් මේ විහාරස්ථානය ගැන අපි කියනවා නම් හරි පිළිවෙලයි හැමදේම. එකම ස්ථානයක හැමතැනම විසිරලා නැහැ. ඉදිකිරීම එකම ස්ථානයකට ගෙනල්ලා චෛත්‍ය ඒ වගේම පිළිම වහන්සේ වැඩ සිටින ඒ කුටිය ඒ වගේම ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ඒ කුටි ටික සහ ඒ සියල්ල හරි පිළිවෙලයි. ඉතින් අපි පෙන්වන්නට ආවේ මේ කන්දේ පන්සල හා බැඳුණු මේ ජනප්‍රවාදයේ තිබෙන කතා ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා. ඒ වගේම මේ ආරම්භයේදී මේ දහම් පාසල ආරම්භයේ පිළිබඳව ඒ ගුරුතුමිය අපිට පැහැදිලි කළා. පෙන්වන්නට ආවේ මෙන්න මේ වගේ සුන්දර ස්ථාන කන්තලේ තිබෙනවා. ඒ වගේම මුගේ සේවාව දහම් දැනුම ඇයි පාසල් දරුවන්ට ලබා දිය යුත්තේ, ඇයි අපේ දරුවන්ට ලබා දිය යුත්තේ,
සහ ඔවුන්ගේ යම් පරමාර්ථයක් තිබුණා. මේවා පිළිබඳවයි අපි අද සොයාගෙන ආවේ. ඉතින් බොහොමත්ම ස්තුතියි එකෝජනිත් එක්ක රැඳී සිටියාට, එකෝජනිව විශ්වාස කළාට. ඉතින් අපි ඔබට හැමදාමත් මේ වගේ හොඳ වීඩියෝ කන්තලි පුරා ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි ලංකාවේ පුරා තිබෙන සුන්දර ස්ථාන ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී ඉන්න අපිත් එක්ක කන්තලි එකෝජනි.